එහෙනම් මතකයිනේ මම මුලින්ම රිෂාන් එක්ක යනවා. ඊට පස්සේ අපි මුදු බලලා ඉවර වුණාම මම රිෂාන්ට කියන්නම් තනියම යන්නම් කියලා. ඊට පස්සේ එයා හා කියයිනේ මම සල්ලි නෑ කියලා එයාගෙන් ලොකු ගාණක් ඉල්ල ගන්නම්. ෂුවර්ද ලොකු ගාණක් දෙයි කියලා? ගාණට 100ක් දෙයිද දන්නේ නෑ. අපෝ එහෙම වුණොත් මම යන්නේ නෑ. එන ගමන් බඩගිනි කියලා මේක වෙක්කන් KFC යන්නම්. මැසේජ් එකක් දැම්ම ගමන් උඹ වරෙන් KFC එකට. අහම්බෙන් හම්බුණා වගේ අපිට එකතු වෙන්න. ඊට පස්සේ අනාගත සැමියා ලෙෆ්ට් වෙනකම් අපි කමු. ඒකනම් මරු අදහස තෙනුවෝ. හුඟ කාලෙකින් අපි දෙන්නට KFC යන්නත් බැරි වුණානේ. හරි මේ. එහෙනම් දැන් මම ලෑස්ති වෙන්න යනවා. රිෂාන් එන්න කලින් ඔබ මෙතනින් පැන ගන්න ඕනි. තේරුණාද? එහෙනම් තෙනුවෝ මම එතකල් ලයිබ්‍රරි එකට වෙලා ඉන්නම්. ඒකත් හොඳයි. එහෙනම් මම ගියෝ. මම එහෙම කියලා ගියේ බාත්රූම් එකට. හොඳට නාගත්ත මම කොට කලිසමක් ඇඳලා ටී-ෂර්ට් එකක් ඇඳලා මගේ ජැකට් එක ඒකට උඩින් දාගත්තා. කොණ්ඩෙත් කඩලා දාලා පල්ලෙහාට දුවගෙන ගියේ රිෂාන් දැනටමත් ඇවිත් ඇති කියලා හිතන ගමන්. මම යනකොට රිෂාන් ඉන්නව සෝෆා එකට උඩ වාඩි වෙලා. මැනික දැන් පුතා ආවෙවා ලෑස්තිද? ඔව් අම්මා. හරි යමු. රිෂාන් මගේ උඩ ඉඳන් පහළට බැලුවේ මාව දැන් මරනවද පස්සේ මරනවද වගේ බැල්මකින්. මම සැලෙනව දෝවට දත් ටික සේරම එළියට දාලා hina වෙලා අම්මටත් ඇඳලා මම ගියේ රිෂාන්ගේ කාර් එක ළඟට. ඒ නගිනවා වෙසක් කූඩුවක් වගේ කැරකි ඉන්නේ. මම ඉස්සරහා ෂීට් එක අරින්න හදනකොටම යොහොම ඉන්නවා පිටිපස්සෙන් නගිනවා. මම ආස නැහැ කවුරුවත් ඉස්සරහින් නගිනවට. යකෝ මුගේ කනම් අපරාධෙ මට මගේ ස්කූටි රාජයා ගෙන්න තිබ්බේ. එහෙම හිත මම ගිහින් නැගි පිටිපස්සේ. බලනවා ඇඳුම හැටි වෙන එකක් තිබ්බෙම නැද්ද ඕක ඇඳන් ආවේ. මම මගේ උඩ ඉඳන් පහළට බැලුවේ මේකේ මොකද්ද වැරද්ද කියලා බලන්න. මේ අනිත් දවසේ මාත් එක්ක කොහේ හරි යනවා නම් දිග ඇඳුමක් ඇඳන් එනවා. ඔය කොට මගුල් ඇඳන් එන්නේ නැතිව. දැන් කොහාටද යන්න ඕනේ? කරන මගුලක් ඉක්මනින්. මට වැඩ ගොඩක් තියෙනවා. අම්මා කිව්වේ මුදු බලන්න යන්න කියලානේ. මොකක් හරි ජුවලරි ෂොප් එකකින් නවත්තන්න. රිෂාන් කෙලින්ම වාහනය අරගෙන ගිහින් නැවැත්තුවේ වෝග් එක ළඟ. බහිනව ඉතින්. බුලත් දෙන කල්ද ඉන්නේ? බහිනව තමා උගුඩුවෝ ඉන්නව ටිකක්. මම හිත වාහනෙන් බැස්සේ කටින් කියලා අවදානමක් ගන්න බැරි නිසා. අපි දෙන්න ඇතුළට ගිහින් වාඩි වුණු ගමන් කෙනෙක් ඇවිත් ඇහුවා මොනවද බැලුවේ කියලා. සර් මොනවද බැලුවේ? අපිට වෙඩින් රින්ග්ස් ටිකක් ඕනි. පොඩ්ඩක් පෙන්නනවද? හරි පොඩ්ඩක් ඉන්න. එහෙම කියලා ටිකකින් ඔහු ආවේ ලස්සන මුදු ගොඩක් තියෙන බොක්ස් ටිකක් අරගෙන. මේ තියෙන්නේ සර් අලුත් ඩිසයින්. සර් මේ ටිකෙන් එකක් හරියන්නේ නැත්නම් අපිට පුළුවන් පරණ ඩිසයින් ටිකක් පෙන්වන්න. හරි අපි බලලා කියන්නම්. එහෙම කියපු රිෂාන් මුදු ටික බලන්න ගත්තා. යකෝ මෙතන මම ඉන්නවා කියලා ගාණක් නෑනේ. ඔහේ එයා තනියම තෝරනවා. මේ රිෂාන් ඔයා තනියම නෙවෙයි බඳින්නේ මාත් එක්ක. මගෙනුත් පොඩ්ඩක් අහනවකෝ මේක හොඳයිද කියලා. රිෂාන් මගේ දිහා බැලුවේ කටත් තරන්. මම ඉතින් සුපුරුදු පරිදි විරිත්තලා අහක බලාගත්තා. බලලා ගන්නව එහෙනම්. මමත් තෝරනවා රිෂානුත් තෝරනවා. අන්තිමේදී තෝරලා එක වගේ මුදු දෙකක් තෝරගත්තා. ලස්සන පරවියෝ දෙන්නෙක් ඉන්න චූටි මැණික් කල් දෙකක් අල්ලපු ලස්සන මුදු දෙකක්. ඒ දෙකට බිල් කරලා අපි ආවේ ගෙදර එන්න. රිෂාන් මාව ඔතනින් දාලා යන්න. මම ගෙදරට යන්නම්. කාර් එක බ්‍රේක් කරපු බ්‍රේක් රීලට තව පොඩ්ඩෙන් මගේ මූණත් සමතලා වෙනවා. බලනවා ඔළුව දෙපැත්ත අල්ලලා අන් දෙකක් එනවද කියලා ගොන් කතා කියන්නේ. ඇයි අප්පා ඇත්ත කිව්වේ? මම ගෙදරින් එක්ක ආවනම් මමම ගෙදරට ගිහින් දාන්න ඕනේ. ඒක නිසා කට පියාගෙන එනවා. එහෙනම් මට බඩගිනි. මට කන්න මොන හරි ඕනි. ඇඟේ සයිස් එක නම් චූටි. ඒත් කොයි වෙලෙත් කන බණේමයි. ඉන්නව ඔහොම නවත්තන කල් කොහෙන් හරි. කොහෙන් හරි නවත්තන්න එපා. අපි KFC යමුකෝ. රිෂාන් මගේ දිහා බැලුවේ අමුතු සතෙක් දිහා බලනවා වගේ. කොහොම හරි අපි KFC එකට ආවා. මම පටස් කාලේ මැසේජ් එකක් දැම්මේ දේතුවට. "ඒයි මෝඩියේ මං KFC එකේ ඉන්නේ."
මොනවද ඕනේ? ඕඩර් කරන්න ටක් ගාලා මට පරක්කු වෙනවා. ඉන්න පොඩ්ඩක්. ඔච්චර මොනවද අනේ තෝරන්න තියෙන්නේ? ටක් ගාලා ගන්න දේවල් ගන්නවකෝ. මම ඉතින් මෙනු එකේ බුක් එක අරගෙන අත තියාගෙන ගොඩක් වෙලාව අරන් කෑම එකක් තෝරන්න ගත්තේ අර මෝඩිට එන්නත් ඕන නිසා. විනාඩි කිහිපයකට පස්සේ මට මැසේජ් එකක් ආවේ දේතුගෙන්. අනේ බං මාව උඹලගේ අයියන්ඩිට මාට්ටු වුණා. මම මේ ඒක බීච් එකේ ඉන්නේ. පොරට ෂේප් එකක් දාලා ඉන්න හදනකොටම මගේ මූණ බලලා අල්ලගත්තා. කාටද ඇහුවා මගෝඩි වැඩ කරන්න යන්නේ? මම hina වෙලා ෂේප් වුණා. දැන් මෙන වෙන එකක් නෑ අනේ. අදත් උඹ කාපන් KFC එකෙන්. මතක ඇතිව කීයක් හරි ඉල්ලගනින් ඕකගෙන්. ඒක මං කරගන්නම් ගානට. මේ ඒක නෙවෙයි. අපි කිව්වා ආදරේ කියයි හොඳේ. කලන්තේ දාන්න නම් එපා හොඳේ. වසනෝන්ඩිය. අනේ නිකන් යන්න තෙනුවෝ. මං එහෙම කලන්තේ දාන්නේ නෑ. ඔන්න ඔහේ කෑම ටික කාපන්. මමත් මෙහෙ රොටි කනවා. රොටි? අනේ මටත් ඕනි. උඹට නැහැ හැබැයි මේ රොටි පට්ට රසයි හොඳේ. කෝ මොනවද ඕඩර් කරන්නක් ගාලා? මම PVC-යට ආවේ මේකගේ කෑ ගැහිල්ලට. මේ මම කිව්ව මට කන්න බෑ වගේ. දැන් මෙච්චර වෙලා බඩගිනි කියලා මැරෙන්න හැදුව නේද? ඔව් මට රොටි කන්න ඕනේ. තෙනුලී මේ තමුසෙට මාව පේන්නේ මොකෙක් වගේද? මම දැන් කියන එක කරන්න ඕනිද? මේකෙන් කනවනම් කන්න නැත්නම් ගෙදර යමු. අපෝ මේක නම් දෙත හැකි හොම්බ සමතලා වෙන්න පුස්සූරා. හිතේ තියෙන දුකටත් එක්ක මම කෑම ජාති ගොඩක් ඕඩර් කරා. තෙනුලි දැන් මේ සේරම කනවද? ඔව් ඇයි මොකෝ? හැබැයි එකක් හරි ඉතුරු කරොත් බලා ගන්නම්. හරියක් ඉක්මනට කනවා. මේක බලන්නකෝ. අප්පනිකම් මේ මම මේකගේ කටින් කනම් වගේ. අනාගත අභියව කන්ෆියුස් කරන්නත් එක්ක මම ඉක්මනට සේරම ටික කෑවා. අම්මෝ තෙනුලි මාරයි ඈ. මම දැනන් හිටියේ නෑනේ මෙච්චර කන්න පුළුවන් කියලා. එහෙම තමයි. කාලේ ඉවර නම් යමු. අපි දෙන්නම ටික දුරක් එනකොට මම දැක්කේ. මොකද ඔය කෑ ගහන්නේ? මගේ කන. ඒයි මේ අර දේතුල ඉන්නවා. අපිත් යමුකෝ. මොලේ හොඳ නැද්ද? මෙන්න මෙහි ගෙදර යමන්. අනේ එහෙනම් මාව මෙතනින් දාලා යන්නකෝ. ප්ලීස්. අනේ මේ තෙනුලි කට වහගෙන යනවද? මගේ අකා උස්සන්න නැතුව. එතනින් එහාට කතා කරලා වැඩක් නෑනේ. මම කට වහගෙන ගෙදර ගියා. යනකොටම අම්මා ඉන්නව මිදුරට වෙලා. අනේ පුතේ දුව කරදර කරේ නෑ නේද? අපෝ නෑ අම්මේ කිසි කරදරයක් කළේ නෑ. යම් පුතේ ගෙට. අනේ බෑ අම්මා. අද ෂෝට් ලිව් එකක් දාලා ආවේ. දැන් වැඩට යන්න ඕනේ. අපේ කම්පැනි එක උනත් වෙලාවට එතන වැඩ සිද්ධ වෙන්න ඕනේනේ. ඔව් පුතේ. ඒ වැඩ ටික හරියට කරගන්න. එයා යන කල් ඉඳලා මම ආවේ මගේ කාමරේට. වොෂ් එකක් දාලා කල්පනා කරේ මම මෙහෙම ගියොත් නම් හිරකාරියෙක් වෙනවා කියලා හිතුණු නිසා. ට්‍රීන්. කවුද අප්පා මේ වෙලාවේ? මම ෆෝන් එකේ ස්ක්‍රීන් එක බලනකොට මූණේ හිනාවක් රැඳුනේ මගේ දේතු කතා කරන නිසා. ඇත්තටම දේතු මගේ දුකේදී සැපේදීත් එකට ඉන්නවා. මට දුකක් දැනෙන්නේ කොයි වෙලාවේද? මම කෝල් එකක් ගන්නත් කලින් එයාට මාව දැනලා කෝල් එකක් ගන්නවා. හෙලෝ ඉබි මොකෝ වෙන්නේ? අනේ දේතු මට හිතෙන එක වෙලාවකට මාව හිරකාරියෙක් වෙයිද කියලා. ඇයි මොකද උනේ මෝඩි? මම අද වෙච්ච සේනම මුලේ ඉඳන් අකුරන්නේ නැහැ කිව්වේ. හිතේ තියෙන දුක කියන්න ඉන්නේ දේතු විතරක් නිසා. අනේ මෝඩි ඕව හිතන්න එපා තේරුණාද? ඔයාට බෑ වගේ නම් අපි නැන්දට කියමු ඔයා අකමැති කියලා. එහෙම බෑ දේතු. මම හිත හදාගෙන කැමති උනේ තාත්තා ගැන හිතලමයි. එයා මට කිව්වනේ මගේ පාඩුවේ ඉන්න දෙනවා කියලා. එහෙනම් තෙනු ඔබ කතා කරන්නේ රිෂාන් එක්ක මේ ගැන. වෙන නම් විසඳුමක් නෑ. ඔව් දේතු. එහෙම කරමු එහෙනම්. එහෙනම් දැන් නිදා ගන්න චුට්ටක්. මං පස්සේ ගන්නම්. හරි දේතු. බුදු සරණයි. චුට්ටක් වෙලා නිදාගෙන නැගිටලා මම කෝල් එකක් ගත්තේ රිෂාන්ට. හෙලෝ මේ රිෂාන්ද? ඔව් කවුද මේ?
මම මේ තෙනුලි. මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනේ රිෂාන්. ඕ තෙනුලි. මම කෝල් බැක් කරන්නම්. මම දැන් පොඩි වැඩක ඉන්නේ. ඒකට කමක් නෑ රිෂාන්. ඒත් මෙහෙම කතා කරනවට වඩා හම්බ වෙලා කතා කරා නම් හොඳයි. ඔයා හොඳින් නේද? ඔව් දැනට නම් හොඳින්. ඒත් ප්‍රශ්නයක් වෙන්න කලින් මම මේ කිව්වේ. හරි තෙනුලි. එහෙනම් ඔයා 6 වෙනකොට රැස් වෙලා ඉන්න. අපි කොහෙට හරි ගිහින් කතා කරමු. හරි බුදු සරණයි. ඇමතුම විසන්ධි කරේ 6ට මේ සේරම ප්‍රශ්න විසඳ ගන්න ඕනි නිසා. නොදැනීම කාලය ගෙවිලි ගියේ 6 වෙලා. මම මගේ ළඟ තිබුණු කොට ගවුමක් ඇඳලා කොණ්ඩේ කඩලා දාලා එළියට බැස්සේ රිෂාන් ඇවිත් ඇති කියලා හිතන ගමන් තෙනුලි නගින්න. මම ගිහින් ඉස්සරහින් වාඩි වුණේ රිෂාන් දිහා බලලා. ගවුමේ කොට බලනවා දිග ඇඳුමක් ඇත්තෙම නැද්ද කියනවා. අනේ රිෂාන් මගේ ළඟ දිග ඇඳුම් නෑ. ඔයාට ඕනි නම් දිග ඇඳුම් අඳින කෙනෙක් හොයාගන්න. අනේ මේ තෙනුලි කොහොමත් මේ මැරේජ් එක සිද්ධ වෙන්නේ අපේ වමනාවට නෙමෙයිනේ. ඔව් ඒක තමයි මාත් කියන්නේ. ඔයා මට නීති දාන්න එන්න එපා. හරි ඉනෆ්. මම ආයෙත් මුකුත් කියන්නේ නෑ. ඕනි විදියකට ඉන්න. මොනවද කියන්න තියෙනවා කිව්වේ? මෙහෙම ඉඳගෙන මේ දේවල් කියන්න පුළුවන් වුණාට. මට කියන්න තිබ්බේ මෙච්චරයි. ඔයාට බෑ මාව ඔයාගේ පදේට නටවන්න. ඒ වගේම ඔයාට මට නීති දාන්නත් බෑ. එක ගෙදර ජීවත් වුණාට කසාද බැඳලා අපි දෙන්න එකට ජීවත් වෙන්නේ නෑ. කොටින්ම ඔයාට පුළුවන් ඔයාට ඕනි විදියට ජීවත් වෙන්න. ඒ වගේම මම ඉන්නේ මට ඕනි විදියට. මට කොහේ හරි යන්න ඕන වුණොත් මට ඔයාගෙන් අහහා ඉන්නේ නෑ. මට ආස දේවල් මම කරනවා. මේවට එකඟ නම් ඔයාට පුළුවන් මාව කසාද බඳින්න. එහෙම නැත්නම් ඔයාලගේ ඩැඩිට කියලා මේක නවත්තන්න. තමුසේ මාර කපටිනේ ඔය බලාගෙන ගියාම. ඔයා එකඟද නැද්ද කියලා විතරක් මට කියන්න. හරි එහෙනම්. කොහොම හරි ඒ ගැන කතා කරගෙන ගෙදර යනකොට 7 විතර වෙලා. මම එහෙන්මම කාමරේට ගිහින් දොර ලොක් කරගෙන ඇඳට වැටුනේ. හිතට මහා මුත්තක් දැනෙද්දි. දින සති ගෙවිලි ගියේ ජීවිතේ එක් අභියෝගයක් වූ විවාහය මට උරුම කරදී. දුව මගේ මැනික ලෑස්තිද පුතේ? ඔව් අම්මා ලෑස්ති. අනේ මේ ඉන්නේ මගේ සුරංගනාවේ. අද හරිම ලස්සනයි මගේ චූටි කෙල්ල. අනේ අම්මා මාව අඬවන්නද හදන්නේ? හරි අඬවන්නේ නෑ. අම්මා එහෙම කියලා ආදරෙන් හිස මුදුනේ හාදුවත් ඇවරුවේ. නැකතට ගෙදරින් පිට වෙලා කෙලින්ම අපි ආවේ ෆොටෝ ගහන තැනට. දේදු තමා මගේ දෙවෙනි මනමාලි. කොහොම හරි ෆොටෝ ටික ගන්නකොට රිෂාන්ගේ මූණ එක දෙක වෙලා ඇයි අප්පා මේ විදියට ඉන්නලු අර විදියට ඉන්නලු මටත් දැන් එපා වෙලා ඉන්නේ. කොහොම හරි ෆොටෝ ටික අරගෙන හෝල් එකට යනකොට මුළු හෝල් එකම මාර ලස්සනට සරසලා තිබ්බා. මනමාලි කියන්න. තෙනුලි රණසිංහ වන මම මෙහි සිටින රිෂාන් අභිෂේකව නීත්‍යානුකූලව සාම්පුරුෂයා ලෙස බාර ගන්නා බවට දිවුරා පොරොන්දු වෙමි. දැන් මනමාල මහත්තයා කියන්න. රිෂාන් අභිෂේක වන මම මෙහි සිටින තෙනුලි රණසිංහ යන මෑව නීතියේ හැටියට මාගේ බිරිඳ ලෙස බාර ගන්නා බවට දිවුරා පොරොන්දු වෙමි. එක නෑදෑයෝ ජීවිතේට දැකලා නැති අය ඇවිත් සුබ පතලා යන්න ගියේ හදවතේ කොලකමක් දැනෙද්දි. ඔව් අද මගේ විවාහේ. ඒත් ආදරේ නොකරන කෙනෙක් එක්ක. ඒත් මට මේකෙන් නිදහස ලැබෙනවනේ. ඒක නිසා මට ඒක ලොකු ප්‍රශ්නයක් වුණේ නෑ. කොහොම හරි විවාහේ වැඩ කටයුතු ඉවර වෙලා පිටත් වෙන වෙලාව ආවා. සියලු දෙනාගේ කඳුළු අතරින් කාර් එකට නැග්ගේ හදවත හයියෙන් රිදුම් දෙද්දි. ජීවිතේ පොඩි කාලේ ඉඳන් දුව පැනපු සුන්දර මතක පිරුණු කැදැල්ල දාලා අද වෙන කැදැල්ලකට පියමනින්න වෙලා අම්මා තාත්තා මේ හැමදේම දාලා අද වෙන ගෙදරකට යන්න වෙලා කොච්චර දඟ කරත් කොච්චර මුරණ්ඩු වුණත් මේ මොහොතේ සේරම මට අමතකයි. මම අම්මා තාත්තව බදාගෙන ඇඬුවේ හිතේ තියෙන දුකට. රිෂාන්ගේ කාර් එක කෙලින්ම ගියේ නුවරඑළියේ සුපිරි නවීන පන්ති හෝටල් එකකට. අඬලා හෙම්බත් වෙලා හිටපු මම කාර් එකේ හැමම නිදාගත්තේ උදේ ඉඳන් මේ සාරි පටලවන් හරිම මහන්සි නිසා. හේ ඔන්න දෙන්නම බැඳලා මායේ. ඒයි මේ නැගිටින්න අදහසක් නැද්ද?
උදේ වෙනකල්ම කාර් එකට වෙලා ඉන්නද කල්පනාව? උඩ ගිහින් හැරුණේ මලයක් එකේ කෑ ගැහිල්ලට. මේ නැගිටලා ඉන්නේ. මම මූණත් පිහදගෙන කාර් එකෙන් බැස්සේ පිටිපස්සේ තිබුණ බෑග් ටික ගන්න. මේකෙන් බණන් අනේ මන්දප්පා. එයාගේ බෑග් එක විතරක් හොඳට අරගෙන යනවා. මේ වෙලාවේ මට මහන්සි නිසා මම සද්ද නොකර මගේ බෑග් එක අරන් ගියා. මම යනකොට එයා රිසෙප්ෂන් එක ළඟ ඉන්නවා. මම චුට්ටක් එහාට වෙන්න හිටියා. ඉතින් එයා කාමරේ යතුරු අරන් එනකල් මැඩම් මෙන්න ඔයාගේ කාමරේ යතුරු. ඔයා කාමර දෙකක් බුක් කරාද රිෂාන්? ඔව් නැත්නම් තමුස එක්ක එක කාමරේ ඉන්න කියලා කියන්නේ පිස්සුද? නෑ. ඉතින් ඒත් මහරෑට කවුරු හරි ඇවිත් මේ සූටි මාව උස්සන් යන්න හැදුවොත්? කට නම් ගමකට ගහන්න. ඒත් තනියම කාමරයක ඉන්න බයයි. බය වෙන්න එපා. තමුසෙව උස්සන් යන එක ආපහු ගෙනත් දානවා. අනික මම ඉන්නේ එහා කාමරේ. බය වෙන්නේ නැතුව ඉන්නවා. එහෙම කියලා රිෂාන් යන්න ගියේ කාමරේට. මමත් ඉතින් මගේ කාමරේට ගිහින් කාමරේ ලස්සන බැලුවා. ෂාවාව් මාර ලස්සන කාමරයක්. ඇඳ පුරා රතු මල් පිටි දාලා බැලුම් සෙල්ලලා හරිම ලස්සනයි. මම ෆොටෝ ටිකක් අරන් දේදුගේ WhatsApp එකට සෙන්ඩ් කරේ හිතට ආපු ෂණික සිතුවිල්ලට. මොනා බොලේ මේ කියෝල්නයි? මේ ලස්සන බලන්නකෝ අප්පා. කෝ දැන් හබියා? එයා වෙන රූම් එක ගහලා ඉන්නේ. මගේ රූම් එක මේ ලස්සනද? ලස්සනයි. ඒ වුණාට ඌ කලේ කැත වැඩේ හොඳේ. එහෙමකෝ යකෝ අද උඹලා දෙන්නගේ හනිමූන් එක. අනේ මේ උඹ දන්නවනේ මං ආවේ ඒවට නෙමෙයි කියලා. ඒ අතින් හබිය හොඳයි. මේ හෙට මං ඇවිදින්න යනවා තනියම. උඹටත් ඕනේ නම් වීඩියෝ කෝල් එකක් ගන්න. අපි දෙන්නම ඇවිදිමු. කවුරු හරි දැක්කොත් හිතයි දෙන උඹට පිස්සු කියලා. අනේ හිතපු ආවේ. මම යනවා වොෂ් එකක් දාන්න. බයි එම්බේ. බයි පරිස්සමින්. මම සාරිය ගලවන්නේ රයිකලේ වොෂ් එකක් දාගන්න. කොහේ ගලවන්නද අප්පා මේ මකුළු සාරිය එපා වෙනවා. හැම තැනකින්ම කටු ගහලා මට ඉතින් සැලුන් එකේ අක්කගේ අම්මා මතක් වෙනවා. රිසෙප්ෂන් එකට කෝල් කරන්න කියලා නම්බරේ හොයනකොට ඒකවත් මට හොයාගන්න බෑ. මට මතක් වුණේ රිෂාන්ව. හෙලෝ රිෂාන්. ඔව් කියන්න මොකද ඒ පාර? අනේ මට උදව්වක් කරන්නකෝ රිෂාන්. ඇයි මොකද වෙන්න ඕනේ? මට රිසෙප්ෂන් එකේ නම්බරේ වන්නකෝ. මම ඔයාටත් එක්ක කෑම ඕඩර් කරා. මට වෙන වැඩකට ඕනේ අනේ. එවන්න පුළුවන්ද? ඉන්නවා. ටිකකින් කවුද මන්ද දොරට තට්ටු කළා. මම මෙහෙම ගිහින් දොර ඇරියේ රිෂාන් කියලා හිතන ගමන්. මිස් සර් කෝල් කරලා කිව්වා මිස් එන්න කිව්වා කියලා. මොනවද මිස්ට ඕනේ? මට පොඩි උදව්වක් ඕනේ. මෙහි ලේඩි කෙනෙක් නැද්ද? ඕ මිස් ඉන්න මම එන්න කියන්නම්. ටිකකින් ඔහු යන්න ගියා. මේ මෝඩේට නම් පිස්සුද කොහෙද? නම්බරේ ඉල්ලුවම සේව කරන්න කියලා තියෙන්නේ මෝඩේ. මම හිතින් මැන ඉන්නකොට ලේඩි කෙනෙක් ආවා. මිස් can I help you? අනේ ඕ මිස් මට මේ සාරිය චුට්ටක් ගලවන්න උදව් කරන්න පුළුවන්ද? ඕකේ මිස්. එහෙම කියලා මට සාරිය ගලවන්න උදව් කරා. මම එයාට ගොඩක් ස්තුති කරලා කෑම ඕඩර් එකත් එයා අතේ දාලා යවුවා. කාමරේ දොර හොඳට ලොක් කරගෙන මම ගියේ බාත්රූම් එකට. හොඳට නාගෙන ඇඳුමක් ඇඳගෙන මම ආවේ රූම් එකට. ඒත් එක්කම වගේ දොරට තට්ටු කරපු නිසා මම ගිහින් දොර අරිනකොට එතන හිටියේ. අනේ ඔන්න පොඩ්ඩක් කියලා කියන්න එපා හොඳේ. චුට්ටයි තමා හෙට දිග කොටසක් දෙන්නම්. මේ දවස්වල හොඳටම වැඩි. ආදරේ හැමෝටම අදහසක් කියාගෙන යන්න. සිංහල කෙටි කතා. ඊළඟ කොටසත් එක්ක හෙට මේ වෙලාවට අනිවාර්යයෙන්ම ඔයාලට කියවන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න.